කැක්කුමට වඩා සයිටිකා වෙනස්. කොන්ද කැක්කුමට වීර්ය සාධක බලපාන්න පුළුවන්. සමහර වෙලාවට වකුගඩුවල තියෙන ප්‍රශ්නයක් වුණත් බලපාන්න පුළුවන්. ඊට අමතරව කොන්ද කැක්කුම ගොඩක් වෙලාවට ඇතිවන්නේ අපේ කොන්ද වැටපෙලේ තියෙන අස්ථි වල තියෙන ගැටලුවකින් නැත්නම් ඒ අස්ථි වල තියෙන පේශි වල ගැටලුවකින්. අපේ මොළේ ඉඳලා කොන්ද වැටපෙලේ පල්ලෙහාට සුසුම්නාව ගමන් කරනවා. මේ සුසුම්නාවෙන් පටන් ගන්න ස්නායු තුනටිය හරියදී කකුල් දෙකේ පල්ලෙහාට යන්න පටන් ගන්නවා. අපේ කොන්ද වැටපෙලේ පල්ලෙහා ප්‍රදේශයේ කශේරුකා අතරින් පටන් ගන්න ස්නායු තමයි මෙහෙම කකුල් දෙකේ පල්ලෙහාට ගමන් කරන්නේ. කශේරුකා වල සිදුවෙන මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ස්නායු තෙරපීමක් ඇති වෙලා තමයි සයිටිකා කියන රෝගය ඇති වෙන්නේ. සයිටිකා රෝගයේදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණය තමයි කොන්ද කැක්කුමට අවතරව කොන්දේ ඉඳලා කකුල් වල පල්ලෙහාට පිටිපස්ස පැත්තෙන් ගමන් කරන වේදනාව, හිරිගතිය, දැවිල්ල ගතිය වගේ දේවල්. ඉතින් සමහර වෙලාවට ඔයාලට තියෙන කොන්ද කැක්කුම සයිටිකා වෙන්න හැකියාවකුත් තියෙනවා. කොන්දෙන් පටන් අරගෙන කකුල් දෙකේ පල්ලෙහාට යන මේ සයිටික් ස්නායුව තමයි අපේ ශරීරයේ තියෙන විශාලම ස්නායුව. මෙම ස්නායුව තෙරපීමකට ලක්වීමෙන් තමයි සයිටිකා කියන රෝගය ඇතිවන්නේ. මේ රෝගයේදී ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ කකුල පිටිපස්ස පැත්තෙන් පල්ලෙහාට දිවෙන වේදනාව, හිරිගතිය, දැවිල්ල ගතිය, ඊට අමතරව කකුල් වල තියෙන තද ගතිය, කෙන්ඩ පෙරලීම වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. ඒක නිවැරදිව හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම තමයි වැදගත් වෙන්නේ.